අද උදේ නැගිටලා කොහෙද යන්නේ කියලා හිත බැල්කනියට ගියා. පොඩ්ඩක් වටපිට බලන්න. මේ ඇඩිලේඩ් වල තියෙන බීච් එකක්. අපි යමුකෝ ඒ පැත්තට රවුමක් දාන්න. මේ සිටි එකේ නම ග්ලෙනිල්. ඇඩිලේඩ් වල තියෙන ඉතාම ජනප්‍රිය මුහුදු වෙරළක් තියෙන නගරයක්. ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. මෙතෙන්ට ඇඩිලේඩ් සිටි එකේ ඉඳලා කිලෝමීටර් 11ක් විතර තියෙනවා. ට්‍රෑම් එකේ එනවා නම් මිනිත්තු 30ක් විතර දුරක්. වාහනයක එනවා නම් මිනිත්තු 10ක් 15ක් විතර ඩ්‍රයිව් එක. අන්න අර පැත්තට තමයි අපි යන්න හදන්නේ. ඇඩිලේඩ් වල වෙරළබඩ නගර හරි සුන්දර වෙරළ තීරයන් සහිත සැලසුම් සහගත නගර. විනෝද වෙන්න සැහැල්ලු ජීවන රටාවන් සඳහා නිර්මාණය කරලා තියෙනවා. පවුලේ සියලු දෙනාටම විනෝද විය හැකි සංචාරයකට ඉතා සුදුසු තැනක්. අර ඈතින් පේන්නේ මරිනා පිය එක. ඒ කියන්නේ සී සෆාරි යන බෝට්ටු නැවතුම්පළ. මේ තියෙන බෝට්ටු කැමතු කෙනෙකුට හය කරගෙන යන්න පුළුවන්. ස්වභාවික පරිසරයේන ඩොල්ෆින් මාළු බලන්න සී සෆාරි එකක් යන්න පුළුවන්. නැත්තම් හවස් කාලේ ඉර බැහැගෙන යනවා බලන්න යන්නත් පුළුවන්. මූද මැද්දට ගිහින් බෝට්ටුවක ඉඳගෙන ඒ අතර හවසට කන කෑමක් බීමක් රස විඳින්නත් පුළුවන්. එහෙමත් නැත්තම් බෝට්ටුවක් හය කරගෙන වෙරළ තීරයේ දිගේ සුන්දරත්වයේ බලමින් චාරිකාවක් යන්නත් පුළුවන්. සේෆ් ට්‍රිප් එකක්. මේ දෙපස තියෙන රෙස්ටුරන්ට් හවස් කාලයේදී සංචාරකයන්ගෙන් පිරී ඉතිරෙනවා. අද සඳුදා උදේනේ. ඒ නිසායි තවම සෙනඟ පේන්නේ නැත්තේ. බොහෝ අය හවසට එන්නේ ඉර බැහැලා යනවා බලන්න. මෙතනට එන හුඟක් සංචාරකයෝ කෑම බීම රස විඳිමින් පරිසරයේ සුන්දරත්වය නරඹන්නයි එන්නේ. විවිධ රටවල කෑම බීම තියෙන රෙස්ටුරන්ට් තියෙනවා. ගොඩක් ඒවා තියෙන්නේ ෆිෂ් ඇන්ඩ් චිප්ස්. මාළු බැදලා, අලපෙති බැදලා, ඒ වගේ කෑම. විවිධ වර්ගයේ අයිස්ක්‍රීම් වර්ගත් එක එක ෆ්ලේවර්ස් තියෙන ඒවා තියෙනවා. මෙක්සිකන් කෑම, ජපනීස් කෑම, එක එක ජාතියේ රෙස්ටුරන්ට්ස් තියෙනවා. අපි මේ පාර දිගේ බීච් එක පැත්තට යමු. ඇඩිලේඩ් වල බීච් සයිඩ් එකට එන්න තියෙන හොඳම කාලය සෙප්තැම්බර් to ඩිසෙම්බර් විතර. එහෙමත් නැත්නම් ඕතම් එකේ. ඒ කියන්නේ මාර්තු අප්‍රේල් මැයි යන මාසවලදී ඒ කාලවලදී දේශගුණය හරි සුවදායකයි. සෙන්ටිග්‍රේඩ් 15ක් 25ක් අතර තමයි ටෙම්පරේචර් එක තියෙන්නේ.
මේ බෝඩ් වල මොනවද ගහලා තියෙන්නේ කියලා බලමු. මේ රටේ මුහුදේ සමහර කාලවල විෂ සහිත ඇල්ගි තියෙනවා. ඒකට කියන්නේ ඇල්ගල් බ්ලූම් එකක් කියලා. ඒ දවස්වලට මුහුද මතු පිට පෙන වගේ තියෙනවා. වතුරත් ක්ලියර් නැහැ. මුහුදු ජීවීන්, ඒ කියන්නේ මාළු, ඉස්සෝ වගේ පොඩි ජීවීන් ගොඩට ගහලා තියෙනවා. විසට මැරිලා. ඒ වගේ වෙලාවලට මුහුදේ නාන්න යන්න හොඳ නැහැ. මේ මුහුදු තීරයන් වල සංචාරයට එන්න ඉස්සලා ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා චෙක් කරලා තමයි එන්න ඕන. ගවර්න්මන්ට් එකෙන් ඒවා අප්ඩේට් කරනවා. චෙක් කරලා බලලා තමයි එන්න ඕන. සමහර දවස්වලට මෝරු මුහුදේ මේ තැන්වල ගැවසෙනවා. එතකොට ලයිෆ් ගාර්ඩ්ස්ලා ඉවිත්ලා ඉන්නවා බීච් එකේ. බීච් එකේ ස්විමින් කරන්න ඉස්සෙල්ලා මුහුද හාවට චෙක් කරලා බලලා යන්න කියලා තමයි කියන්නේ. මේ මුහුද කොහොමත් සීතයි. සම කාලයට නම් යාම උණුසුමක් තියෙනවා. ස්විම් කරනවා නම් ඒ කාලේ තමයි හොඳ. මේ හරිය වතුර එච්චර ගැඹුර නෑ. හරි ක්ලියර්. ඒ වගේම ෂැලෝ වෝටර්. ඒ නිසා බය නැතුව වතුරට බහින්න පුළුවන්. අද නම් වතුර නිල් පාටයි නේද? පිටිපස්සේ තියෙන්නේ ඔක්කොම සංචාරකයන් සඳහා හදපු හෝටල්. සමහර ඒවා කුලියට දෙන අපාර්ට්මන්ට්. ඒව නම් සෑහෙන ගණ. මොකද බීච් එක ළඟයිනේ. යන අතරතුර තව දෙයක් ගැන ටිකක් කියන්න හිතුණා. මේක මේ අවුරුද්දේ 2025 දෙසැම්බර් 14 වෙනිදා බොන්ඩායි වෙරළ තීරයේ සිදුවෙච්ච විහිසුණු ත්‍රස්ත ප්‍රහාරය ගැන. ඔයාලා මේ දවස්වල ඒ ගැන විස්තර දකින්න ඇති. ඒත් මේ වගේම මේට වඩා ජනාකීර්ණ වෙරළ තීරයක වෙච්ච සිදුවීමක්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි වෙරළ තීරයේ වෙඩි වැදීමෙන් 16 දෙනෙක් මරණයට පත් වෙලා 40ක් පමණ පිරිසක් රෝහල්ගත වෙලා කියලා ආරංචිය. ඕස්ට්‍රේලියාව මෙවැනි ත්‍රස්ත ක්‍රියා සඳහා තරම් ප්‍රසිද්ධ රටක් නොවුනත් කලාතුරකින් මෙවැනි ක්‍රියා ගැන අහන්න ලැබෙනවා. හැබැයි මෙච්චර ලොකු ඉන්සිඩන්ට් එකක් වුණේ අවුරුදු ගානකට පස්සේ. කතාවෙන් ඔන්න අපි ජැටිය ළඟටම ආවා. මේ ජැටි ඉදිරිපිට තියෙන අර වීල් එක පේනවද? ඒක විශාල කතුරුවොන්චිල්ලාවක්. ඒකට කියන්නේ ෆෙරිස් වීල් කියලා. උස මීටර් 35ක් විතර. ඒකේ නැගලා පරිසරේ නරඹන්න රවුමක් යන්න පුළුවන්. ජැටිය දිගේ යනකොට හොඳ හුලම් පාරකුත් වෙනවා. ජැටිය අඩි 700ක් විතර දිගයි. මුලින්ම මේක ඉදි කරලා තියෙන්නේ 1857 දී. ඕස්ට්‍රේලියාවේ තියෙන පැරණිම ජැටි වලින් එකක්. මෙතනට සන්සෙට් එක බලන්න වගේම මාළු අල්ලන්නත් කට්ටිය එනවා. නිල් පාට මුහුද මැද්දෙන් මෙහෙම යනකොට හරිය ආස හිතෙනවා. මේක හදපු මුල් කාලේ මෙතන වරායක් විදියට පාවිච්චි කරලා තියෙනවා. කලින් කලට ඇතිවෙච්ච ස්වභාවික ආපදා නිසා කුණාටු ආදී ඇති වෙලා ජැටිය කීප වතාවක්ම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මේ තියෙන්නේ 1969 ඉදි කරපු ජැටියයි. බලමු මේ බෝඩ් වල මොනවද ලියලා තියෙන්නේ කියලා. එක එක මාළු වර්ග වල දිග ගැන විස්තරයක් තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ විශාල වෙනමසුන් පැටව කාලයේදී ඇල්ලීම තහනම්. මාළු ඇල්ලුවාම ඒ මාළුන්ගේ දිග මැනලා බලලා මාළු පැටියෙක් නම් නැවත මූදට විසි කරනවා. දිග ගැන විස්තරේ දාලා තියෙන්නේ මාළුන්ගේ දිග බලලා මාළු පැටියෙක්ද කියලා බලා ගන්න. ලොකු වෙන මාළු කුඩා කාලයේදී අල්ලා ගැනීමේදී
ප්‍රජනනයට බාධා ඇති වෙලා මාළු ස්ටොක් එක අඩු වෙනවා. ඒ නිසායි එහෙම නීති හදලා තියෙන්නේ. ඒ වගේම ෆිෂින් නෙට් ගැනත් නීති රීති තියෙනවා. තහනම් දැල් භාවිතා කිරීම නීති විරෝධී. පරිසර පද්ධතිවල සමතුලිතතාවය පවත්වා ගැනීමට ඒ රටවල් හුඟක් සැලකිලිමත්. දවසක හවස් වරුවක ලස්සන ෆොටෝ ටිකක් ගන්න එන්න ඕන කියලා හිතුවා. නැවතත් සුන්දර පරිසරයක් දකින්න, වෙනස් අත්දැකීමක් ලබන්න එන්න මාත් සමග මගේ කැමරා කාචයෙන් ලස්සන බලන්න, දැනුම ලබා ගන්න. ඉතින් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, share කරන්න, අනිත් අයටත් බලන්න. සුබ දවසක්.